දැන් කේක් කෑල්ලක් කන්න ගියාට පස්සේ ඒකේ උඩ රෝස පාටයි යට කොළ පාටයි. ඒතර තව අනිත් තව කොහෙන් හරි කහ පාටයි. එහෙම පොඩ්ඩක් එහෙම තිබ්බනම් මොකද වෙන්නේ? දෙක එක හොඳයි. කිරිඩොබ ටිකක් හදන්න ගියාට පස්සේ එකක් හදනවා කොළ පාටට අනික හදනවා රතු පාටට. ඔහොම හදලා ඔක්කොම කෑලි ටික වෙන වෙනම කරලා ඒක දැම්මහම නිකන් දාම් බෝඩ් එක වගේ හරි ලස්සනයි පාට තියෙනවා. හැමෝම හරි කැමතියි. වෙන පොඩි උන් නම් කැමති උනක් කමන්නේ මේ මහ යුවොත් ඒකට කැමති නම් මේක නිකන් හිතලා බලන්න. පොඩි එකාගේ මහ එකාගේ කියන්නේ දෙකම එකම මානසිකත්වයේ නෝ හිත ඇතුලේ තියෙන්නේ. වෙනස් නම් ෂෝක්. ඔය පොළොට අල්ලලා තියෙන ටයිල් කැටේ වුණත් බලන්න මේ සම්පූර්ණ ටෙරාසෝ කරලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ එකම එක ටයිල් තනි කරන ධර්මශාලාවෙම එක ටයිල් එකයි. අන්න ඒ වගේ හිතන්න. ඒකට වඩා හොඳ නැද්ද මේකේ කෑලි ටයිල් අල්ලලා තියෙන එක? ඒ දකින්නකොට වෙනස් වෙනවා. හොඳට අත්දකින්න ඒවා වෙන්නේ. සමහර ඔය හරි ගිනි මැලයක් ගහලා ඒක දිහා බලන් ඉන්න හරි ආස. ගිනි දැල්ලක් දිහා බලන් ඉන්න හරි ආස. මොකද ගිනි දැල්ල නටනවා. මේ ෆයර් ප්ලේස් එකක් එහෙම හදාගෙන මොකද කරන්නේ? සමහර මිනිස්සු ඔය පිටරටවල ඉන්න මිනිස්සු මේකද ඒක ඉස්සරහා ඉඳගෙන ඉතින් ඒක දිහා බලන් ඉන්න. කමක් නැහැ බෙන්ගදෙන. මං කියන්නේ ඒක කිසි දෝෂයක් එහෙම නෙමෙයි බෙන්ගදෙන. ඉතින් මට අහන්න තියෙන එකම එක දෙයයි. ඒක කරන්න නැතුව වෙන මොනවද කරන්නේ? ඒකයි අහන්න තියෙන වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ධහම තේරුම් ගත්ත කෙනෙක් ඕක කර කර හිටියොත් නම් අහන්න එකක් තියෙනවා. මොකද්ද බල ඔය කරන්නේ කියලා. නෝ ධහම තේරුම් ගත්ත නැති මිනිස්සෙක් ඕක කරන්න නැතුව වෙන මොකක් කරන්න. ධහම තේරුම් ගත්ත නැති මිනිස්සෙක් අපිට ඇවිල්ලා කියන ගුරුහාන්දරේ මං කසාද බඳින්න යන්නේ කියලා. ඉතින් ඔබ හිතනවාද මම විරුද්ධ වෙයි කියලා? මට කියන්නේ ඉතින් පුතේ අනේ බඳහන්. අනේ බඳහන්. හේතු? ඉතින් බඳින්න නැතුව මොකද කරන්නේ? එහෙම තියෙන්නේ වෙන මොකද කරන්න තියෙන්නේ? සංවේද සම්දර්ශනයකට යන්න කියලා ගුරු ආන්දරනේ හදන්නේ. මට කියන්න තියෙන මොකක්ද? අනේ ඵලයන් පුතේ. දැන් හරකේ කැල්ල මයන් අහනවා ගුරු ආන්දරනේ. හාන්න යන්න කියලා හදන්නේ. අනේ ඵලයන් ගොනෝ. දැන් හාන්න તો ඉස්කෝලේ යන්න කියන්නේ නැහැ. ඒක ගොනානේ මේක. අන්න එකම තේරුම් ගන්න වෙනවා. දහම තේරුනොත් වෙනතනේ අර දැන් අපි දහම තේරුණ කෙනෙක් කියලා හාන්න යන්න හදන්නේ කියලා. ඒක හරියන්නේ නැහැ. දැන් අපි කියනවා හාන්නේ මොකද හාන එක පැත්තකට තියලා හාන එක හාන්න කට්ටිය ඉන්නවනේ. පුතා ගිහිල්ලා මේක කරගන්න. ගොම් පුතා හරි ගමන්නේ. ගොම් පුතා ගිහිල්ලා මේක කරගන්න. දහම තේරෙලා නම් තියෙන්නේ. මොන් දහම තේරුණාට පස්සේ දහම නොතේරීමයි තේරීමයි අතර තමයි පින්විතනේ මේ ලෝකෙ මේ වෙනස්කම තියෙන්නේ. දහම තේරුණාට පස්සේ ඔබගේ ජීවන චර්යාව සාමුලින්ම වෙනස් වෙනවා.